මෙන්න තියෙනවා මම මේ සතියට හදපු කරි ස්ටික. ඉතින් බලමු මම ඒ ටික කොහොමද හැදුවේ කියලා. ඉස්සෙල්ලා මම කඩල කරි එකක් හදන්න තමයි හදන්නේ. මේ කඩල ටික මම තම්බලා අරන් තියෙන්නේ. ඉතින් මම ලුණු ටිකක් දාගන්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ කහ ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට මිරිස් කුඩු ටිකක්. දැන් මම එකතු කරගන්නවා අමු තුන පහ කුඩු ටිකක්. ඊට පස්සේ එකට මම එකතු කරගන්නවා කරපිංචා කොළ ටිකක්, වේලගත්ත රම්පෙ කොළ ටිකක්, ඒත් එක්කම කුරුඳු පොතු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා පොල් පිටි ටික. ඉතින් මේක පොල් පිටි ටික උණු වතුර ටිකක් දාලා දිය කරලා ඒක මේකට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් එකතු කරගන්නවා කඩල තම්බපු වතුර ටික මේකට. දැන් මම මේ පොල් පිටි ටික මේකෙන් දිය කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේක හොඳට උයා ගන්නවා ටිකක් වෙලා. ඉතින් දැන් මේක හොඳට රත් වෙනකොට මේ පොල් පිටි ටික හොඳට දිය වෙනවා. ඒ නිසා අපි කරි එකක් හදනකොට පොල් පිටි ටික උණු වතුරේ දිය කරලා දැම්මත් එකයි, උයනකොට ඒ කරි එකට පොල් පිටි ටික එකතු කරත් එකම දේ තමයි වෙන්නේ. මම මේක ඉදෙනකන් ඊළඟ කරි එක හදන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ ෆ්‍රෝසන් නෙළුම් අල. ඉතින් මේවා ලංකාවේ තියෙන නෙළුම් අල වලට ටිකක් ලොකුයි. දැන් මම මේ ටික උයන්න හදන්නේ. ඉතින් කරපිංච ටිකක් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ කුරුඳු පොතු ටිකකුත් එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික දාගන්නවා. දැන් මම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු අමු තුන පහ කුඩු ටික එකතු කරගන්නවා. මේ නෙළුම් අල ටිකට මම පොල් කිරි එකතු කරගන්නේ පොල් පිටි ටික උණු වතුර දිය කරගෙන කලින් කියපු විදිහේ දෙවෙනි ක්‍රමයට. ඊට පස්සේ මම මේක හොඳට උයා ගන්නවා. මොකද මේ නෙළුම් අල ටික හොඳට තැම්බෙන්න ඕනි. ඒ නිසා ටිකක් වෙලා වැඩියෙන් උයන්න වෙනවා. අනික මේ නෙළුම් අල ලංකාවේ අපිට හම්බෙන අලවලට වැඩිය ටිකක් ලොකුයි. ඒ නිසා ඝනකම ටිකක් වැඩි කියලා මට හිතෙනවා. ඒක කොහොම ඉදෙන්න තියලා මම බලනවා කඩල කරි එක දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකත් හොඳට දැන් උතුරගෙන එනවා. මේ කරිස් දෙකම මම උයලා ඉවරලා ටෙම්පරාදු කරන්න තමයි හදන්නේ. ඒ හින්දා මේ දෙක ඉදෙනකන් මම ඒ තෙල් ටික රත් කරගන්නවා. ඒකට මම ඉස්සෙල්ලාම මේ විදිහට අබ ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ උළුහාල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික චූට්ටක් රත් වෙන්න තියනවා. දැන් මම මේකට එකතු කරගන්නවා පොල් තෙල් ටික. දැන් හොඳට තෙල් ටික රත් වෙලා තියෙන හින්දා මම එකතු කරගන්නවා සුදු ලූණු ටික. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා කපාගත්ත ලූණු ටික. දැන් මේ ටික හොඳට බැදෙන්න තියෙනවා. එතකන් අපි බලමු කරිස් දෙක කොහොමද කියලා. දැන් නෙළුම් අල ටික හොඳට තැම්බීගෙන එනවා.
ඉතින් මේක තවත් ටිකක් වෙලා ඉදෙන්න ඕනි. මොකද මං කලින් කිව්වා වගේ මේ නෙළුම් අල ටික හොඳට තැම්බෙන්න ඕනි. කඩල එක නම් හිඳීගෙන එනවා. ඉතින් මං කඩල එක හිඳලා උයන්න තමයි හදන්නේ. ඒ නිසා මම මේ හොදි ටික ටික හිඳෙනකම්ම හොඳට උයා ගන්නවා. දැන් ඕන කඩල එක නම් හොඳට ඉදිලා තියෙන්නේ. අපි බලමු තෙල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ලුණු ටිකත් හොඳට බැදීගෙන එනවා. දැන් මම මේ ලුණු ටිකෙන් කොටසක් එකතු කරගන්න තමයි හදන්නේ මේ කඩල එකට. ඊට පස්සේ අනිත් කොටස එකතු කරගන්නවා නෙළුම් අල එකට. නෙළුම් අල එක නම් මම තවත් ටිකක් වෙලා ඉදෙන්න දෙනවා. කඩල එක නම් හොඳටම ඉදිලා දැන් තියෙන්නේ. ඒ නිසා මම දැන් මේක ලිප ඔෆ් කරලා ඒක අයින් කරනවා. ඔන්න දැන් නෙළුම් අල එකත් හොඳට හිඳීගෙන එනවා. ඉතින් මම මේකත් දැන් ලිප් ඔෆ් කරලා ඉවර කරනවා. ඊට පස්සේ මං හදන්න යන්නේ අද සම්බෝලයක් තෙල් දාන්න තමයි හදන්නේ. මම මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්නවා කෑලි මිරිස් ටිකක්. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. මම මේකට එකතු කරගන්නවා කහ කුඩු චුට්ටක්. මොකද පොඩ්ඩක් මේක පාට එන්න ඕන හින්දා. ඊට පස්සේ උම්මලකඩ ලුණු ටික එකතු කරගන්නවා. දැන් මම මේ ඔක්කොම හොඳට කොටා ගන්න තමයි හදන්නේ. ඔන්න දැන් හොඳට මේ ටික කෙටිලා තියෙන්නේ. ඊට පස්සේ මම ටිකක් අමුතු දෙයක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ හාල් මැස්ස කුඩු. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ සම්බෝල හදනකොට ලුණු මිරිස් වගේ හදනකොට හාල් මැස්සු හරි කරවල හරි බැදලා හරි පුච්චලා හරි එකතු කරගන්නවා. මං අහලා තියෙනවා සහ දැකලා තියෙනවා. ඉතින් මමත් ඒ විදිහට එකතු කරගන්නවාද. දැන් මම මේකට පෝල් ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කොටා ගන්නවා මෙන්න මේ විදිහට. දැන් මම සම්බෝලේ තෙල් දාගන්න පොල් තෙල් ටික මෙහෙම එකතු කරගන්නවා. දැන් හොඳට තෙල් ටික රත් වෙලා තියෙන නිසා මම ඒකට එකතු කරගන්නවා කොටාගත්ත සම්බෝලේ. ඉතින් මම තෙලට මොනවත් එකතු කරේ නැහැ. ඔයගොල්ලොන්ට පුළුවන් කැමති නම් කරපිංච හරි හාල් මැස්සෝ හරි එහෙම නැත්නම් කූනිස්සෝ වගේ දෙයක් එකතු කරගන්න. එහෙම වුණොත් තවත් රස වැඩි. ඉතින් මේක මෙහෙම ඉදෙන්න තියලා මම ඊළඟ කරි එක හදාගන්න තමයි හදන්නේ. දැන් මම ඒක හදාගන්න මේ විදිහට පෝල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මම සෝයා මීට් එකක් තමයි හදන්නේ. දැන් හොඳට තෙල් ටික රත් වීගෙන එනවා. ඉතින් ඒ හින්දා මම සුදු ලුණු ටික
තලාගෙන මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටික එකතු කරගන්නවා. දැන් මං උළු හාල් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ වේලගත්ත රම්පේ කරපිංචා කුරුඳු පොතු සේර ටිකක් එක්ක මං ඒකට එකතු කරගන්නවා. කපාගත්ත අමු මිරිස් ටික මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ ටික හොඳට බැදෙන්න තියෙනවා ටිකක් වෙලා. එතකන් අපි බලමු සම්බෝලෙට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් සම්බෝලෙත් හොඳට ඉදීගෙන එනවා. ඉතින් මම මේක අඩු ගින්දරේ තමයි ටිකක් වෙලා උයාගන්නේ. දැන් හොඳට ලුණු ටික බැදිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම සෝයා මීට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේකේ තියෙන සීසනින් පවුඩර් එක මම එකතු කරගන්නවා. අද මම හදන්නේ සෝයා මීට් ඇඹුල් තියල් රස ඇති එක. ඉතින් මං මේකට සෝයා මීට් පැකට් දෙකක් එකතු කරගත්තා. දැන් මම කහ කුඩු ටිකකුයි ලුණු ටිකකුත් එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ කොරියන්ඩර් කොළ ටිකක් මේ විදිහට කපලා එකතු කරගන්නවා. දැන් මම මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ වතුර චූට්ටක් එකතු කරලා මම මේක උයා ගන්නවා හොඳට. ඔන්න දැන් සම්බෝල එකත් ගානට ඉදිලා තියෙන්නේ. ඒ හින්දා මම මේකත් ලිප ඔෆ් කරලා ඉවර කරනවා මේ විදිහට. සෝයා මීට් එක නම් තවත් ටිකක් වෙලා ඉදෙන්න ඕනි. ඉතින් ඒ හින්දා ඒක ඉදෙනකන් මම ඊළඟ කරි එක හදාගන්න තමයි හදන්නේ. දැන් මං හදන්න යන්නේ සැමන් කරි එකක්. එහෙම නැත්නම් ටින් මාළු ටිකක් මිරිසට. ඉතින් මේකට මම පෝල් තෙල් ටිකක් ඉස්සෙල්ලා මෙහෙම එකතු කරගන්නවා. පෝල් තෙල් ටික මෙහෙම රත් වෙනකන් දැන් බලමු සෝයා මීට් එක කොහොමද කියලා. දැන් ගානට සෝයා මීට් එකත් ඉදිලා තියෙන්නේ. ඉතින් මම මේකත් දැන් ඉවර කරනවා මේ විදිහට. දැන් හොඳට තෙල් ටික රත් වෙලා තියෙන නිසා මම සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටිකයි කපා ගත්ත අමු මිරිස් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මම කරපිංචා ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ සේර ටිකයි කුරුඳු පොතු ටිකයි මේ විදිහට එකතු කරගන්නවා.
දැන් මේ ටික හොඳට රත් වෙනකොට මම මේකට එකතු කර ගන්නවා අමු 3-5 කුඩු ටික. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා මිරිස් කුඩු ටික. දැන් කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා බැදපු 3-5 කුඩු ටික. ඒත් එක්ක මම එකතු කර ගන්නවා ගම්බිරිස් කුඩු ටික. මේකට කළු 3-5 කුඩු ටිකක් තිබ්බනම් හොඳයි. අද මගේ කළු 3-5 කුඩු ඔක්කොම ඉවර වෙලා. ඒ හින්දා මම මේ සේරම ටිකක් වෙලා බැදෙන්න ආරිනවා. දැන් හොඳට 3-5 ටික බැදීගෙන එනවා. ඉතින් මම දැන් ලුණු ටිකක් එකතු කර ගන්නවා මේකට. ඊට පස්සේ මම මේ ටින් මාළු ටික මේකට එකතු කර ගන්නවා. දැන් මේක හොඳට කවලම් කරගෙන චුට්ටක් වෙලා ඉදෙන්න දෙනවා. ඉතින් මේක පරිස්සමට හැඳි ගන්න ඕනේ මේවා ඉක්මනට කැඩෙනවා. ඊට පස්සේ මේක ටිකක් ඉදෙනකොට මම වතුර චූට්ටක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක විනාඩි 15ක් 20ක් විතර හොඳට උයා ගන්නවා. මේකත් මම ඉතින් හිඳෙන්න හදා ගන්නවා මොකද මම අද මේක කන්නේ නැති නිසා. දැන් ඔන්න ඒකත් හොඳට ඉදීගෙන එන්නේ. ඉතින් මම මේක හොඳට හිඳ ගන්න තමයි හදන්නේ. මොකද මම මේක අද කන්නේ නැති නිසා මේ හොදි ටික ඔක්කොම වගේ හිඳෙනවා නම් මම කැමතියි. ඊට පස්සේ මේකත් මම මේ විදිහට ලිප් ඔෆ් කරලා ඒක ඉවර කරනවා. දැන් මම මගේ ඊළඟ කරි එක හදන්න තමයි හදන්නේ. දැන් මම හදන්නේ ගෝවයි කරවලා එකට තෙල් දාන්න තමයි හදන්නේ. ඉතින් ඒකටත් මම මේ විදිහට පොල් තෙල් ටිකක් එකතු කරගෙන කරවල ටික මෙහෙම එකතු කර ගන්නවා. ඉතින් මම අද හරියටම දන්නේ මේ බලද කෙලවල්ලොද කියලා. ඒ දෙකම ටිකක් එක වගේ නිසා ඒ දෙකෙන් එකක් වෙන්න ඕනි. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා මේ ටික හොඳට බැදෙනකොට අබ ටික. ඊටත් පස්සේ ලුණු ටික එකතු කර ගන්නවා. දැන් මම එකතු කර ගන්නවා අමු මිරිස් ටික. ඊට පස්සේ මේ ටික හොඳට ටිකක් වෙලා බැදෙන්න දෙනවා. ඔන්න දැන් මම එකතු කර ගන්නවා ගෝවා ටික. ඊට පස්සේ මම කරපිංච ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඒත් එක්ක මම මේකට කෑලි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. දැන් මම කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම ලුණු කුඩු ටිකක් මේකට එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරගෙන ඉතින් ටිකක් වෙලා උයා ගන්නවා මේ ඔක්කොම. මෙන්න මේ විදිහට ඉතින් ගෝවා එක ටිකක් වෙලා උයා ගන්නවා. දැන් හොඳට ගෝවායි කරවලා එකයි ඉදිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ ඔක්කොම කන්ටේනර්ස් වලට
දාගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට මම මේ කරීස් ටික ඔක්කොම කන්ටේනර්ස් වලට දාගෙන මේවා හොඳට නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා තියා ගන්නවා.